හරි අදත් අපි Mind of a Trader YouTube channel එකත් එක්ක තමයි එකතු වෙන්නේ. ඉතින් වැඩි කියන්න දෙයක් නැහැ. මං හිතන්නේ ඊයේ දවසේ වීඩියෝ එක බැලුවා නම් ඒ ඊයේ දවසේ අපි කතා කරපු දේ ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා අද දවසේ ආපහු සැරයක්. ඊයේ දවසේදී අපි කිව්වා කොළඹ කොටස් වෙළඳ පොලේ සමස්ත කොටස් මිල දර්ශකය පල්ලෙහාට එන්න ඉඩ තියෙනවා. ඒ නිසා green candles chase කරන්න එපා. පොඩි පොඩි අප්වීම් දැක්ක පළියට ඒක මත්තේ උඩට එල්ලිලා යන්න හදන්න එපා. ඒක ඔයගොල්ලන්ට අවාසිදායකයි කියන කාරණේ අපි කිව්වා. green candle chase කරන්න එපා කියලා අපි කිව්වා. ඉතින් නැවත අපි කතා කරා ඊයේ දවසේදී support එක 22050 කියන support එකට එන්න ඉඩ තියෙනවා කොළඹ කොටස් වෙළඳ පොලේ සමස්ත කොටස් මිල දර්ශකය. ඉතින් එහෙම ඇවිල්ලා ඒ ආවට පස්සේ එතනින් ඒක ඩිෆෙන්ඩ් කරගන්න බැරි වුණොත් පල්ලෙහාට කඩාගෙන ගියොත් එතනිනුත් පල්ලෙහා තියෙන ඊළඟ සපෝට් ලෙවල් එක 21500 21700 වගේ රේන්ජ් එකකට අප්‍රෝච් කරන්න පුළුවන් කියලා අපි පැහැදිලිවම කිව්වා. ඉතින් අද දවසේ මොකද්ද වෙලා තියෙන්නේ? අපි ඒ කිව්ව කාරණා ටික හැමම සිද්ධ වෙලා තියෙනවා. 414කින් ASI එක ඩවුන් වෙලා තියෙනවා. විශාල විදිහට ඩවුන් වීමක්. ඉතින් 414කින් ඩවුන් වෙලා 21826 කියන ඒ තැන තමයි අද දවසේ කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. ඉතින් ඊයේ වීඩියෝ එක බලපු අයට නම් ඒක එච්චරම පුදුමයට කාරණයක් නෙමෙයි. අපි කලින්ම මේ ගැන අනතුරු අඟවලයි තිබුණේ. ඉතින් 21826ට අද දවසේ ක්ලෝස් වෙලා තියෙනවා. ඉතින් අපි කතා කරමු අනිද්දා දවසේදී මොකද හෙට නිවාඩු දවසක්. ඒකත් එක්ක අනිද්දා දවසේදී මොන වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද? අපි මොන වගේ අප්‍රෝච් එකක් ASI එක සම්බන්ධව ගන්න ඕනේද කියන කාරණේ අපි සලකා බලමු. එතකොට දැන් අද දවසේ ක්ලෝසින් කැන්ඩල් එක අන්තිමට වැදිලා තියෙන්නේ 21826 කියන රේන්ජ් එකේ. එතකොට අපි කලින් කතා කරපු සපෝට් එක 22050 කියන සපෝට් එක කඩාගෙන පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකත් මං හිතන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන දෙයක්. සාමාන්‍යයෙන් සපෝට් එකකට අපි ඊයේ මේ කාරණේ කිව්වා සපෝට් එකකට එක දිගටම පාර වදින්න ඒක ඩිෆෙන්ඩ් කරන්න අමාරු වෙනවා බයස්ලට. අපි ඒක කිව්වා උදාහරණයකින්ම යුද්ධයකදී සටනකදී එකම තැනට ප්‍රහාර එල්ල වෙද්දි දිගටම ඒක ඩිෆෙන්ඩ් කරගෙන දිගටම ඉන්න අමාරුයි. යම් තැනකදී ඒක බිඳෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් ඒක තමයි අද උනේ. මේක දෙපාරක් තුන් පාරක්ම ඔය කියන සපෝට් එක ටෙස්ට් කරා. එතනින් බවුන්ස් වෙලා උඩට බවුන්ස් බෑක් වුණා. නමුත් මේ පාර සපෝට් එක කඩාගෙන පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක අපි ඉගෙන ගන්න ඕනේ පාඩමක්. සාමාන්‍යයෙන් සපෝට් එකක් බ්‍රේක් කරන්න ලොකු ෆෝස් එකක් ඕනේ. ඒ කියන්නේ සෙලින් ප්‍රෙෂර් එක ලොකුවට තියෙන්න ඕනේ. ඉතින් ඒක උඩ ඉඳන් දිගටම සපෝට් එක ටෙස්ට් කරා. ඒක බවුන්ස් බෑක් වුණා. මේ පාර විශාල ෆෝස් එකකින් සෙලින් ප්‍රෙෂර් එකකින් සපෝට් එක ටෙස්ට් කරලා සපෝට් එක බ්‍රේක් වුණා. සපෝට් එක බ්‍රේක් කරන්න හොඳ ප්‍රෙෂර් එකක් ඕනේ. ඉතින් මේ ප්‍රෙෂර් එක කොච්චරද කියලා පේනවා පොයින්ට්ස් 414කින් අද දවසේ ASI එක ඩවුන් වීමත් එක්ක. මොකද සපෝට් එකක් ඩවුන් කරන්න නම් සපෝට් එකක් බ්‍රේක් කරගෙන තවත් කඩාගෙන පල්ලෙහාට යන්න නම් ලොකු ෆෝස් එකක් ඕනේ. ඒක තමයි පොයින්ට්ස් 400 ගානකින් අද දවසේ ASI එක පල්ලෙහාට ගිහිල්ලා සපෝට් එකත් කඩාගෙන පල්ලෙහින් ක්ලෝස් වෙලා තියෙන්නේ. ඉතින් 22050 කියන රේන්ජ් එකේ තිබිච්ච සපෝට් එක කඩාගෙන පල්ලෙහාට ගිහිල්ලා ක්ලෝස් වෙලා තියෙනවා. අපි කිව්ව රේන්ජ් එකට හිමින් අප්‍රෝච් කරනවා කියන එක පේන්න තියෙනවා. අපි කලින් වීඩියෝ එකේදී අපි කිව්වා එහෙම සපෝට් එක බ්‍රේක් කරගෙන ආවොත් 21500 21700 කියන සපෝට් රේන්ජ් එක ඇතුළට කඩාගෙන එන්න පුළුවන් කියලා. ඉතින් අද දවසේ මේක නැවතිලා තියෙන්නේ 21826 කියන තැනින්. ඉතින් අපිට පේනවා ටික අපි අර කියපු රේන්ජ් එක දිහාවට 21500 21700 අතර කලාපයට ටික ප්‍රයිස් එක එනවයි කියලා. විශේෂයෙන් 21600 කියන තැන තාම තීරණාත්මකයි. එතනිනුත් ඒ කියන්නේ අපි 21500 21700 කියන රේන්ජ් එකක් අපි දක්වන්නේ මොකද හරියටම අපිට
මෙන්න මේ ඉලක්කමෙන් මෙන්න මේ තැනින් ටර්න් වෙනවයි කියලා කියන්න බෑ. ඒකයි අපි රේන්ජ් එකක් දක්වන්නේ. එතකොට ඒ රේන්ජ් එක ඇතුළෙත් 21600 කියන නම්බර් එක ටිකක් අත්‍යවශ්‍ය හොඳ කන්සිඩර් කරන්න ඕනේ මාක් එකක්. ඉතින් ඒක කඩාගෙන තවත් පල්ලෙහාට ගියොත් බැරි වෙලා හරි ඒක පොඩි ඉෂුව එකක් තවත් දුරටත් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරනවායි කියන්න දීපු සිම්බල් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපිට පේනවා අපි කතා කරපු 21500 21700 කියන සපෝට් රේන්ජ් එක ඇතුළට දැන් අර කලින් තිබිච්ච 22000 සපෝට් එක කඩාගෙන පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් බොහෝ විට 21500 21700 කියන රේන්ජ් එක ඇතුළට කැන්ඩල් එක ඇවිල්ලා එතනින් පොඩි බවුන්ස් බෑක් වීමක් අපිට දකින්න පුළුවන් වේවි. මොකද 21500 21700 කියන සපෝට් රේන්ජ් එක ටිකක් හොඳ සපෝට් රේන්ජ් එකක්. ඒක ෆිබොනාචි සපෝට් රේන්ජ් එකක්. ඉතින් ෆිබොනාචි සපෝට් එකක් ඒක ඒ නිසා ටිකක් හොඳ පවර්ෆුල් විදිහට සපෝට් එකක් දෙයි කියලා අපිට යම් විශ්වාසයක් තියාගන්න පුළුවන්. හැබැයි අපිට කියන්න බෑ මේක පර්මනන්ට් බවුන්ස් බෑක් එකක් වේවිද කියලා. මොකද දැන් කරෙක්ෂන් එකට ඇප්‍රෝච් කරලා තියෙන්නේ කියන එක අපි කලිනුත් කිව්වා. ඉතින් කරෙක්ෂන් එක තියෙද්දි දිගින් දිගටම ප්‍රයිස් එක පල්ලෙහාට යෑමක් වෙනවා. ඉතින් මේවා සපෝට් ලෙවල් වලදී යම් බවුන්ස් බෑක් වීම් යම් අප්වීම් අපිට දකින්න පුළුවන්. හැබැයි මේ සපෝට් රේන්ජ් වලදී ඒක සාමාන්‍ය ලක්ෂණයක්. මොකද සාමාන්‍ය රෙසිස්ටන්ස් වලදීත් අපි දකිනවානේ උඩට අප් ට්‍රෙන්ඩ් එකකදී රෙසිස්ටන්ස් එකකට යද්දී ඒ රෙසිස්ටන්ස් එකේ වැදිලා පල්ලෙහාට ප්‍රයිස් එක එන දැන් ගොඩක් අපිට දකින්න පුළුවන්. ඉතින් එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී සපෝට් වලටත් රීටෙස්ට් කරද්දී සපෝට් වල වැදිලා පොඩි බවුන්ස් බෑක් වීම අප් වීම අපිට දකින්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් එහෙම දැක්කයි කියලා මම මුලදිත් කිව්ව දේ ග්‍රීන් කැන්ඩල්ස් චේස් කරන්න යන්න එපා. ග්‍රීන් කැන්ඩල්ස් ඒවා වදින එක සාමාන්‍යයි සපෝට් ලෙවල් වලදී. අපි කන්නොත් මේක 10 පාරකට වඩා කියලා තියෙනවා. අප් ට්‍රෙන්ඩ් එකකදී ගොඩක් අප් වෙලා පොඩ්ඩක් ඩවුන් වෙනවා. ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී ගොඩාක් ඩවුන් වෙලා පොඩ්ඩක් තමයි අප් වෙන්නේ. ඊට පස්සේ ආයෙත් ඊට වඩා කඩාගෙන පල්ලෙහාට ඩවුන් වෙනවා. ඉතින් ඕක තමයි ඊයේ පෙරේදා සහ අද කියන ওই දවස් ටික ගත්තනම් ඕගොල්ලන්ට ඕක තමයි වෙලා තියෙන්නේ. කලින් දවසේ පොයින්ට් 600 එහා ඩවුන් වුණා. ඊට පස්සේ 200 ගාණක් අප් වුණා. දැන් ආයෙ 400ක් ඩවුන්. ඉතින් පැහැදිලිව පේනවා ලොකු ඩවුන් එකක් වෙලා පොඩ්ඩක් අප් වෙලා තියෙනවා කියන එක. ඉතින් ආයෙ ලොකු ඩවුන් එකක් වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි අපි මුලින් ඉඳන්ම අපේ වීඩියෝ වලින් කිව්වේ. ඉතින් ඒ නිසා ග්‍රීන් කැන්ඩල්ස් චේස් කරන්න එපා. අපි අර කියවපු රේන්ජ් එක ඇතුළට හිමින් SI එක එනවා කියන එක අපිට පේනවා. 21500 21700 රේන්ජ් එක බොහෝ විට 21600 650 වගේ ওই රේන්ජ් එක බොහෝ විට සපෝට් එකක් විදිහට ක්‍රියා කරයි. ෆිබොනාචි සපෝට් එකක් නිසා ක්‍රියාත්මක වෙලා බවුන්ස් බෑක් එකක් අපිට දකින්න පුළුවන් වේවි. විශේෂයෙන් RSI එකත් ඩේලි RSI එක ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ RSI එකත් 30 ගණන් වලට තාම ඕවර්සෝල්ඩ් වෙලා නැහැ. හැබැයි ඕවර්සෝල්ඩ් වෙන්න ආසන්නෙන් තියෙන්නේ. ඉතින් ඒ නිසා පොඩි හරි බවුන්ස් බෑක් වීමක් අපිට දකින්න පුළුවන් වේවි. ඊට පස්සේ ඒකත් එක්ක එහෙම බවුන්ස් බෑක් වීම අප් වීම ඒක මේ සාමාන්‍යයි. එහෙම අප් වෙන එක මොකද ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වුණා දිගටම හැමදාම දවස් 5ම ඩවුන් වෙන්නේ නැහැ. පොඩ්ඩක් අප් වෙලා ලොකුවට ඩවුන් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් 1 hour chart එක ගත්තොත් 1 hour chart එකේ ඒකෙත් RSI එක 29 තියෙන්නේ. ඉතින් RSI එක ඕවර්සෝල්ඩ් වෙලා තියෙන්නේ. හැබැයි තාමත් පල්ලෙහාට යන්න පුළුවන්. මොකද අපි දැක්ක 1 hour chart එකේ මේ පාර රන් එක ඇතුලේ කරෙක්ෂන් එක ඇතුලේ RSI එක 20 සහ ඊටත් අඩුව 17 වගේ රේන්ජ් එකටත් යනවා. ඉතින් ඒ නිසා 29 තියෙන එක කොහොමත් අර තවත් පල්ලෙහාට යාවි. ඒ නිසා ඩවුන් වෙන්න පුළුවන්. හැබැයි 20 අපි අර කිව්ව රේන්ජ් එක 21500 21700 කියන රේන්ජ් එකට ගිහිල්ලා පොඩි බවුන්ස් බෑක් වීමක් වෙයි 1 hour ටයිම් ෆ්‍රේම් එකෙත්. එතකොට මොකද අපි කිව්ව 21500 21700 රේන්ජ් එකට යනවා කියන්නෙම 1 hour chart එක සහ 1 day chart එක දෙකම RSI එක ඕවර්සෝල්ඩ් වෙනවා ඔටෝමැටිකලිම ගොඩක්ම. ඉතින් එතකොට ඕවර්සෝල්ඩ් වෙනවා කියන්නේ අනිවාර්යෙන් බවුන්ස් බෑක් එකක් උඩට අප් ට්‍රෙන්ඩ් එකක් අපිට දකින්න පුළුවන් වේවි.
ඉතින් අප් වුණා කියලා ඒක දිගටම අප් වෙවියයි කියලා අපිට හිතන්න බෑ තාම තියෙන දැනට තියෙන ලක්ෂණත් එක්ක. ඉතින් පෞද්ගලිකව මම ටිකක් ලොකු ඩ්‍රොප් එකක් අපේක්ෂා කරනවා මේ කරෙක්ෂන් එක ඇතුලේ. ඉතින් අපි මේ නම්බර්ස් වලින් අපි ඒක කතා කරමු ඉදිරි වීඩියෝ ඇතුලෙන්. ඒක නිසා තමයි අපි හැම වෙලේම කියන්නේ ග්‍රීන් කැන්ඩල්ස් චේස් කරන්න එපා කියලා. ඉතින් සමහරු කියනවා මේ ෆන්ඩමෙන්ටල්ස් හොඳට තියෙනවා රට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ නිසා මේක මේ බිය මාකට් එකක් වෙන්නේ නැහැ වගේ කතා කියනවා. ඉතින් කරෙක්ෂන් එකක් කියන එක මොකද්ද කියන එක ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ. ඒ කට්ටිය හැමදාම මාකට් අප් වෙන්නේ නැහැ. ෆන්ඩමෙන්ටල් කොච්චර 100%ක් හොඳ වුණත් එහෙම මාකට් අප් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට දැන් කොහොමත් ෆන්ඩමෙන්ටල් අපිට හොඳ වුණත් දැන් අපි පහුගිය දවස්වල තිබිච්ච දේශගුණික තත්ත්ව සහ විනිශ්චිතභාවයනුත් තිබුණා. ඉතින් ඒ වයින් මේ කරෙක්ෂන් එක තවදුරටත් ඇක්සලරේට් වුණා. ඉතින් මේ මාසය මම කලිනුත් කියලා තියෙනවා කලින් වීඩියෝ බැලුවා නම් ඒ වීඩියෝ බලන්න. මොකද ඒවල කියලා තියෙනවා මේ මාසය ටිකක් අමාරු මාසයක් කොටස් වෙළඳ පොළට. මොකද කලින් මාසේ වැදිච්ච කැන්ඩල් එකත් RSI එක තියෙන තත්ත්වෙත් එක්ක බැලුවම බොහෝ විට ලොකු ඩවුන් එකක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් මේ දෙසැම්බර් මාසේ. ඉතින් ඒක අපි තවදුරටත් කතා කරමු ඉස්සරහ වීඩියෝස් වලිනුත්. කොහොමුණත් කියන්න තියෙන්නේ ග්‍රීන් කැන්ඩල්ස් චේස් කරන්න එපා. ඉතින් RSI එක ඕවර්සෝල්ඩ් ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ RSI එක ඕවර්සෝල්ඩ් වෙන්න ආසන්නයේ තියෙනවා. 1 hour ටයිම් ෆ්‍රේම් එක ඕවර්සෝල්ඩ් රීජන් එකට ඇතුල් වෙලා තියෙනවා. නමුත් අපි හිතනවා 21500 21700 කියන රේන්ජ් එක ඇතුළට මාකට් එක ඩවුන් වෙයි. ඩවුන් වෙලා ආපහු පොඩි බවුන්ස් බෑක් වීමක් ගනීවි. දිගටම ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්න කලින් කියලා. ඉතින් ඒ බවුන්ස් බෑක් වීම යම් සිග්නිෆිකන්ට්ලි සම් ප්‍රමාණයක් අපිට දකින්න පුළුවන් වෙයි. හැබැයි ඒ බවුන්ස් බෑක් වීම මත මට දෙන්න තියෙන උපදේශේ ට්‍රෙන්ඩ් එක තීරණය කරන්න එපා. මොකද අපි ඉන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක කරෙක්ෂන් එකක. ඉතින් ඒකත් එක්ක අපිට හරියටම කියන්න බෑ මේක කොයි මොහොතද ඉවර වෙන්නේ කියලා. ඉතින් ලොස් වෙන්න තමයි වෙන්නේ ගොඩක් එහෙම වුණොත්. ඒ නිසා පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. අපි ඉදිරි වීඩියෝ වලින් තවත් මේ මන්ත්ලි කැන්ඩල් එක සහ මන්ත්ලි RSI එකත් එක්ක මේ දෙසැම්බර් මාසයයි මෙච්චර පරිස්සම් වෙන්න ඕනි කියලා මම දිගටම කියන්නේ කියලා සාකච්ඡා කරමු. ඒ වගේම අලුතෙන් IPO එකක් ඇවිත් තියෙනවා. ඒක ගැනත් අපි සාකච්ඡා කරමු. ඉතින් ඊළඟ දවසේදී කියන්නේ හෙට නෙමෙයි අනිද්දා දවසේදී කොටස් වෙළඳ පොලේ වෙන්න පුළුවන් දේ තමයි අපි කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ටික මේ 21500 21700 කියන රේන්ජ් එකට ඒක එනවා කියලා පේනවා. ඉතින් ඒ රේන්ජ් එකට ඇවිල්ලා පොඩි බවුන්ස් බෑක් වීමක් වෙයි. හැබැයි එතනින් එහාට මොකද වෙන්නේ කියලා අපිට ටිකක් මොනිටර් කරලා බලන්න වෙනවා. ඕක ටිකක් ස්ට්‍රෝං සපෝට් එකක්. හැබැයි එහෙම වුණාට ඒක ෆිබොනාචි සපෝට් එකක්. හැබැයි එහෙම වුණාට අපිට කියන්න බෑ දිගට මේක අප් ට්‍රෙන්ඩ් එකක් වෙයි කියලා. ඉතින් ඒ නිසා අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. හැබැයි බොහෝ විට තාමත් ඩවුන් ට්‍රෙන්ඩ් එක ඉවර නෑ. තවත් මම පෞද්ගලිකව සිග්නිෆිකන්ට්ලි ඩ්‍රොප් එකක් අපේක්ෂා කරනවා. ඉතින් අපි බලන් ඉමු පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. අපි හෙට දවසේත් හම්බෙමු ටිකක් වැදගත් මාතෘකාවක් මේ මන්ත්ලි කැන්ඩල් එක, මන්ත්ලි RSI එක සහ දෙසැම්බර් මාසය ගැන කතා කරන්න.